ශේෂ බලකා සෙබළ කණ්ඩායමක් බේරා ගැනීමට ගුවන් හමුදාව සමත් වෙයි. මුදානුගත් ප්‍රදේශයේ දින ගණනාවක් රැඳී සිටි මෙම සෙබළ පිරිස් කොකාවිල් සහ මාන්කුලම් අතර ස්ථානයකදී කොටි සංවිධානයේ වාහනයකට පහර දුන්හ. ප්‍රහාරයෙන් පසු ආපසු එමින් සිටියදී මෙම සෙබළ කණ්ඩායම ත්‍රස්තවාදීන්ගේ නිරීක්ෂණයට ලක් වූහ. විශේෂ බලකා සෙබළුන් සහ ත්‍රස්තවාදීන් අතර එහිදී ඇති වූ ගැටුමකදී සෙබළෙක් මිය ගියේය. තවත් සෙබළුන් දෙදෙනෙකුට තුවාල සිදු විය. තුවාල ලැබූ සෙබළුන් සහ මියගේ සෙබලාගේ සිරුර කිලෝමීටර 25කට වැඩි දුරක් රැගෙන ඒමට කණ්ඩායමේ රණවිරුවෝ සමත් වූහ. පිරිසට අවශ්‍ය වූයේ සෙබළුන් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමු කිරීමයි. පණිවිඩ හුවමාරුවකට අනුව විශේෂ බලකා බලසේනාධිපතිවරයා මීට මැදිහත් විය. සැලැස්ම වූයේ මුදානුගත් ප්‍රදේශයට හෙලිකොප්ටර් යානයක් වහාම යවා සෙබළුන් රැගෙන ඒමයි. යුද හමුදා මූලස්ථානයෙන් ලබා දුන් ඉලක්කයට අනුව MI-24 වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානාවක් සහ බෙල් 212 වර්ගයේ යානාවක් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරෙන් සැනකින් ගුවන් ගත විය. බෙල් 212 වර්ගයේ යානයට MI-24 ප්‍රහාරක යානයෙන් ආරක්ෂාව සපයනු ලැබී පැය භාගයක පමණ ගුවන් ගමනකින් පසු විශේෂ බලකා සෙබළු රැඳී සිටි මුදා නොගත් ප්‍රදේශයේ රහසිගත ස්ථානයට ගොඩ බෑ හෙලිකොප්ටර් යානය සෙබළුන් රැගෙන අනුරාධපුරයේ බලා වහාම පිටත් විය. යානා දෙකට හෝ එහි සිටි සෙබළුන්ගේ ජීවිතවලට කිසිදු හානියක් සිදු නොවී වික්‍රමාන්විත ලෙස ගුවන් හමුදා මෙහෙයුම නිමා විය.